ආයුබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව The Peaceful Path වෙත. ඉතින් ඔන්න කලෙක්ටිව් රීඩින් එකක් අරගෙන ආවා. ඔයාලගේ ඉදිරි මාස 3 කොහොමද කියලා. ඉදිරි මාස 3 ඔයාලට වෙන්න තියෙන විශේෂ සිදුවීම් මොනවද කියලා. ඉතින් මම ෆයිල් 3ක් දෙනවා. ඔයාලට තියෙන්නේ වගේ හිත වැඩිපුරම කැමති ෆයිල් එක තෝරගන්න. ඒ තෝරගෙන ඒ ෆයිල් එකට අදාළ රීඩින් එක ඔයාට ගන්න පුළුවන්. ඔයාගේ ඉදිරි මාස 3. ඉදිරි මාස 3 ඔයාට සිද්ධ වෙන විශේෂ සිදුවීම් විශේෂ දේවල් මොනවද කියන තමයි අද රීඩින් එකෙන් බලන්නේ. ඉතින් දැන් ඔයාලට ඩිස්ප්ලේ එකේ රූප 3ක් දිස්වේ. මේ රූප 3න් ඔයාගේ හිත වැඩිපුරම කැමති රූපය තෝරගන්න. තෝරගෙන ඔයාට පුළුවන් ඒ රූපයට අදාළ අංකයට තියෙන රීඩින් එක අරගෙන ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද කියලා දැනගන්න. ඉතින් නෙගටිව් පොසිටිව් හැම දෙයක්ම රීඩින් එකකට අදාළයි. ඉතින් යම් කිසි දෙයක් වෙන්න කලින් ඔයාලට දැනගන්න තියෙනවා කියන්නේ ඒක ඇත්තටම ඔයාලට ලැබෙන හොඳ අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව මගහැර ගන්න නැතුව මේ වීඩියෝ එක බලන්න කියන ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මං හිතනවා ඔයාලා ෆයිල් එකක් තෝරගෙන ඇති කියලා මේ වෙනකොට. ඉතින් එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයාගේ රීඩින් එක. ඉතින් අමතක කරන්න එපා රීඩින් එක අවසානයේ කමෙන්ට් එකක් තියලා යන්න. ඉතින් අපි බලමු ඔයාගේ ඒ කියන්නේ ෆයිල් නම්බර් 1 පළවෙනි රූපය තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද කියලා. හරි. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් මේ රීඩින් එක ඇත්තටම හරිම ස්ට්‍රෝන් එනර්ජි එකක් තියෙනවා. ඔයා ඉදිරි මාස 3 ඇතුළත ලොකු වෙනසක් වෙන්න යන බව තමයි මේ කාඩ් වලින් පෙන්눔 කරන්නේ. අපි බලමු ඔයාගේ මේ කාලය කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් පළවෙනි මාසය ගැන කතා කළොත් ඔයා ඉන්නේ ටිකක් මෙන්ටල් ස්ට්‍රෙස් එක කියලා කියන්න ඕනේ. එහෙම නැත්නම් ඕවර් තින්කින් කරන එනර්ජි එකක තමයි පළවෙනි මාසය පෙන්눔 කරන්නේ. හුඟක් වෙලාවට ඔයා අනවශ්‍ය විදියට දේවල් ගැන කල්පනා කරනවා. ප්‍රශ්න ඔළුවට අරගෙන රැට නිින්ද පමා අතපසු කරගෙන නිින්දෙදි පමා අනවශ්‍ය ප්‍රශ්නත් ඔයාගේ ඔළුවට දාගෙන ඔයා ඕනවට වැඩිය හිතන. ඒ කියන්නේ ඕවර් තින්කින් කරනවා කියන. ඉතින් අන්න එහෙම කාල සීමාවක් තමයි පළවෙනි මාසය තුල පෙන්눔 කරන්නේ. ඉතින් කියන්න ඕනේ ඔයාට කියන්න තියෙන්නේ මේක ඔයාගේ ජීවිතයේ ස්ථිර තත්වයක් නෙමෙයි. ඔයාට ඉදිරි මාස 3 ටිකක් ප්‍රශ්න එන්න පුළුවන්. ඕවර් තින්කින් කරන කාලයක් එන්න පුළුවන්. සමහර විට නිින්ද පවා අහිමි වෙන තත්වයක් පෙන්눔 කරනවා. නමුත් මේක ස්ථිර තත්වයක් නෙමෙයි. මේක ගොඩක් කල් පවතින තත්වයක් නෙමෙයි. ඇත්තටම මේක ටෙම්පරරි කාල සීමාවක්. මේ මාසෙදී ඔයාට දැනෙන පීඩනය ඇත්තටම ඔයාගේ ඇතුළාන්තයෙන් එන සිතුවිලි මිසක් සැබෑ ලෝකයේ ඇත්තට සිද්ධ වෙන දේවල්වත් ඇත්තට ඔයාගේ ජීවිතේ එන ප්‍රශ්නවත් නෙවෙයි. මේ ඔයා ඕවර් තින්කින් කරන්නේ අනවශ්‍ය විදියට ඔයාගේ සිතුවිලි එක්ක ඔට්ටු වෙන නිසා. ඉතින් ඔයාගේ සිතුවිලි වල පාලනයක් නැති නිසා තමයි ඔයාගේ ඉදිරි මාස 3 පුංචි ස්ට්‍රෙස් ගතිය මානසික පීඩනයක් පෙන්눔 කරන්නේ. ඉතින් කියන්න තියෙන්නේ මේ කාලය බොහෝම
ඉවසීමෙන් කල්පනාකාරීව පහු කරන්න කියලා. ඉතින් අපි බලමු එතකොට දෙවෙනි මාසය ඔයාට මොකද වෙන්නේ කියලා. දෙවෙනි මාසයට එනකොට ඔයාගේ එනර්ජි එක ඇත්තටම මාරු වෙනවා. අර තිබ්බ මානසික පීඩණයෙන් මිදිලා ඔයාගේ වැඩ කටයුතු තමන්ගේ දක්ෂතා ඒ වගේම තමන්ගේ හැකියාවන් වලට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ඔයා ඉතාමත් මහන්සියෙන් වැඩ කරන කාලයක් තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ ඔයා හිමින් ඔයාගේ හිතේ තිබ්බ තුවාල සුව කරගෙන හේල් වෙලා ඔයාගේ අනාගතය වෙනුවෙන් අඩිතාලම දානවා. තමන්වම ගොඩනගා ගන්න ජීවිතයක් ඔයාටම හදාගන්න කාලයක් තමයි ඉදිරි මාස 3 දෙවෙනි මාසය කියන්නේ. ඉතින් මේ මාසයේදී ඔයාට ලොකු ශක්තියක් ලැබෙනවා. සමහර විට ඔයා කාලයක් තිස්සේ දැකපු හීනයක් හැබෑ වෙයි මේ වැඩ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ ඉදිරි මාස 3 තුන්වෙනි මාසය ගැන අපි කතා කරොත් කියන්න තියෙන්නේ හරිම ලස්සන පණිවිඩයක්. මේක ඇත්තටම විශ්ව එකක් සැබෑ වෙන එනර්ජි එකක් පෙන්눔 කරන මාසයක් තමයි තුන්වෙනි මාසය. ඉතින් තුන්වෙනි මාසය කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලන දවසේ ඉඳන් මම මේ කතා කරන්නේ ඉදිරි මාස 3 ගැන. ඉතින් දැන් මේ ඉදිරි මාස 3 පළවෙනි මාසය දෙවෙනි මාසය ගැන කතා කළා. එතකොට දැන් මේ බලන්නේ මේ ඉදිරි මාස 3 තුන්වෙනි මාසය ගැන. ඉතින් මේ තුන්වෙනි මාසයේ ඇත්තටම ඔයා හුඟ කාලයක ඉඳලා හිතාගෙන හිටපු ඔයා බලාපොරොත්තු වුණු දෙයක් ඔන්න ඉටු වෙන්න නියමිතයි. ඒක ඔයාට ලොකු සතුටක් ලොකු තෘප්තියක් වගේම මානසික නිදහසක් ගෙන දෙන මාසයක් කියලා කියන්න ඕනි. ඔයා කාලයක් තිස්සේ බලන් ඉඳපු බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ඔන්න ඉෂ්ට සිද්ධ වෙන්න යනවා. ඉතින් මේ කාලෙදී ඔයාට ඇත්තටම ඔයාට මානසික සුවය මානසික නිදහස සතුට විඳින්න පුළුවන් කාලයක්. ඔයා කරපු කැපකිරීම වල ප්‍රතිඵල ලැබෙන මාසයක් තමයි තුන්වෙනි මාසය. ඉතින් තව දෙයක් කියන්න ඕන. නමුත් මෙතන මට පොඩි විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාට ලැබෙන්න තියෙන මේ සතුට ජයග්‍රහණය එන්නේ ඔයාගේ අතීතයේ තිබුණු දුකක් හෝ අහිමි වීමක් පසු කරගෙන. ඉතින් ඇත්තටම ඔයාට මේ ජයග්‍රහණය එන්නේ ඔයාගේ අතීතයේ තිබුණු මොකක් හරි දුකක් හෝ අහිමි වීමක් පසු කරගෙන. ඔයාට මේ ලැබෙන ආශිර්වාදය ලැබෙන්නේ ඔයා අතීතයේ වුණු වැරදීම් හරි අහිමි වුණු දේවල් ගැන හරි හිතන එක නැවැත්තුවොත් විතරයි. ඉතින් අන්තිමට මට පෙන්눔 කරන කාඩ් වලින් ඔයාට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක. ඉතින් තුන්වෙනි මාසයේ ඔයාට විශේෂයි. ඔයා බලාපොරොත්තුවෙන් හිටපු සතුටක් බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වෙන්න නියමිතයි. නමුත් ඔයාට මේ ආශිර්වාද මේ බ්ලෙසින් එක ලැබෙන්නේ අතීතයේ ඔයාගේ අතින් සිද්ධ වෙච්ච වැරදීම් හෝ එහෙම නැත්නම් අහිමි වුණු දේවල් ගැන හිත දුක් වෙන එක නැවැත්තුවොත් විතරයි. ඔයා අතීතය ගැන හිතලා දුක් වෙන එක නතර කළොත් තමයි මේ බ්ලෙසින් එක ඔයාගේ ජීවිතයට එන්නේ. අන්න ඒක ඔයා ටිකක් හොඳින් මතක තියාගන්න ඕනේ. මොකද ඔයාට අහිමි වුණු දේවල් දිහාම බලාගෙන ඉන්න එක නතර කරලා ඉස්සරහට එන දේවල් දිහා බලන මොහොතේ ඉඳන් ඔයාට හිතා ගන්න බැරි තරම් හැපිනෙස් එකක් ඔයාගේ ජීවිතයට එනවා. ඇත්තටම ඔයාගේ අතීතයේ වෙච්ච නරක දේවල් අමිහිරි දේවල් අමතක කරලා ඔයා ඉස්සරහට වෙන දේවල් දිහා බැලුවොත් ඔයාට ඉස්සරහට එන්න දේවල් දිහා බලන මොහොතේ ඉඳන් ඔයාට හිතා ගන්න බැරි විදිහේ සතුටු හිතෙන දේවල් ඔයාගේ ජීවිතයට ගලාගෙන එනවා. ඇත්තටම මේක ඊටාම සතුටුදායක ආරංචියක්. නමුත් අපි ගොඩක් අය දන්නවා අපිට ගොඩක් වෙනාවට අපේ අතීතය අමතක කරගන්න බැරුව ජීවත් වෙන පිරිසක් තමයි අපි විශේෂයෙන්ම අපේ ලංකාවේ අය.
ඉතින් අපිට ගොඩක් දෙනාවට අපේ කලින් තිබුණු ආදර සම්බන්ධතා පැරණි මතකයන් හරි අමාරු ඒවා අමතක කරන්න. අපි ගොඩක් අය අතීතයත් එක්ක ජීවත් වෙන අය. හරි අමාරුයි කලින් තිබුණු සම්බන්ධයක් අමතක කරලා ඉදිරියට යන්න. නමුත් අන්න එතන අපි ජය ගත්තොතින් ඇත්තට මේ පරණ දේවල් පරණ විදිහටම තියෙන්න දේන අලුතින් නැවුම් විදිහට ජීවිතයේ ඉදිරිය ගැන බැලුවොතින් අපේ ජීවිතවලට එන බ්ලෙසින් එක අසීමිතයි. ඉතින් ඒ දේ අපේ ජීවිතේනේ බ්ලෙසින් එක ලබා ගන්න නම් ඇත්තටම මේ ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයා පරණ මතකයන් වලින් මිදෙන්න ඕනේ. ඉතින් අවසන් වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ ඒක. ඉතින් එහෙනම් ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 තමයි මේ. ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඔයා කොහොමද හැඩගස්ස ගන්න කියලා. ඉතින් ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් ඔයාටම කියලා ඔයාගේ අනාගතය ගැන දැනගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් WhatsApp message එකක් තියලා ඔයාටම කියලා රීඩින් එකක් අරගන්න. ඊටාම පුංචි මුදලකට. එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ආයෙත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි මේ. එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 ඔයාට කොහොමද කියලා. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේවා පොදු රීඩින්. ඒ නිසා ඔයාටම කියන ඔයාට ඔයාගේ අනාගතය ගැන දැනගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාගේ හිත දැවෙන ඕනම ප්‍රශ්නයකට ඔයාට පුළුවන් ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් අරගන්න ඊටාම පුංචි මුදලකට. ඒ වගේම කියන්න ඕනේ අමතක නොකර කමෙන්ට් එකක් තියලා යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද කියලා. හරි. මේ රීඩින් එකේ එනර්ජි එක ගත්තොත් ඒක ටිකක් ඉමෝෂනල්. ඒ වගේම පොඩි කන්ෆියුස් එකක් සහිතව. නමුත් අවසානයේ ලොකු growth එකක් පෙන්눔 කරන රීඩින් එකක්. ඉතින් පළවෙනි මාසය ගැන කතා කළොත් ඔයාට අලුත් ඉමෝෂනල් ස්ටාර්ට් එකක් ලැබෙන්න නියමිතයි. සමහර විට ඔයාට අලුත් කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. නැත්තම් කා ගැන හරි හිතේ පොඩි ක්‍රෂ් එකක් ඇති වෙන්න පුළුවන්. ක්‍රෂ් එකක් වගේ හැඟීමක් වෙන කෙනෙක් ගැන ඔයාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. මේ ඔයාගේ මේ රීඩින් එක බලන දවසේ ඉඳන් ඉදිරි මාස 3 ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මම දැන් කතා කරන්නේ මේ ඉදිරි මාස 3 පළවෙනි මාසය ගැන. ඉතින් මේ පළවෙනි මාසයේ ඔයාට අලුත් කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් කා ගැන හරි හිතේ පොඩි ක්‍රෂ් එකක් ඇති වෙන්න පුළුවන්. මේක හරිම නිදහස් මෘදු, ඒ කියන්නේ soft energy එකක් වගේම අහිංසක විදියේ හැඟීමක්. මේ මාසයේදී ඔයාට ආදරණීය පණිවිඩයක් හෝ සතුටුදායක ආරංචියක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඉතින් ඔයාටත් එහෙම සතුටු හිතන ආරංචියක් ලැබුණොත් ඔයාට පුළුවන් ආපහු ඇවිල්ලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් දෙවෙනි මාසය ගැන කතා කරමු. දෙවෙනි මාසයට එනකොට එනර්ජි එක ටිකක් වෙනස් වෙනවා. මේ කාලෙදී පොඩි මතභේද, තරඟකාරී බවක් හෝ එහෙම නැත්නම් නොසන්සුන්කාරී තත්වයක්, එහෙම නැත්නම් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ රිලේෂන්ෂිප් එක පොඩි බහින් බස්වීම් සිදු වෙන්න පුළුවන්. මේක උදාහරණයක් විදිහට කියන්නේ ඔයාගේ ආදර සම්බන්ධතාවයක පොඩි බහින් බස්වීම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔයා වැඩ කරන තැන මොනවා හරි ගැටුම්කාරී තත්වයන්, එහෙම නැත්නම් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වගේ එවැනි හැඟීම් දැනෙන්න පුළුවන් මේ දෙවැනි මාසෙ. ඔයාගේ චැලෙන්ජ් කාල සීමාව, ඔයාගේ හැකියාවන් සහ ඒ කියන්නේ ඔයාගේ සිතුවිලි සමග ඔයා කොහොමද ඔයාගේ සිතුවිලි ඔයාගේ මනස හසුරුවන්නේ කියලා ඔයාට චැලෙන්ජ් එකක් ලැබෙන කාලයක් තමයි මේ දෙවෙනි මාසය. ඉතින් ඔයාගේ හිතේ තියෙන සාමය, ඔයාගේ හිතේ තියෙන සංසුන්භාවය
ඒක ටිකක් චංචල වෙන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන සාමයට, හිතේ තියෙන සංසුන් භාවයට පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන් කාලයක් තමයි දෙවනි මාසය කියන්නේ. ඉතින් ඔයා දැනගන්න ඕනේ, හොඳින් මතක තියාගන්න, මේ කාල සීමාවදී ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ ඔයා මේ වීඩියෝ එක බලන දවසේ ඉඳන් ඉදිරි මාස 3 ගැන. ඉතින් මේ කියන්නේ දෙවනි මාසය ගැන. ඉතින් මේ දෙවනි මාසෙදී තමයි ඔයාගේ අර සංසුන් සාමකාමී හිතට ටිකක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් අන්න ඒ කාල සීමාව ඔයා හොඳින් හඳුනගෙන ඔයා ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් තුන්වෙනි මාසය ගැන කතා කරොත් දෙවනි මාසයේදී ඔයාගේ වේගය පොඩ්ඩක් අඩු වෙනවා. ඔයා මේ වෙනකන් බලපු විදිය නෙමෙයි. ප්‍රශ්න දිහා එහෙම නැත්නම් ජීවිතේ දිහා ඔයා වෙනස්ම විදිහකට බලන්න පටන් ගන්නවා තුන්වෙනි මාසෙදී. ඔයා තුල ලොකු ඉවසීමක් වගේම යම් කිසි දෙයක් කැපකිරීමේ හෝ එහෙම නැත්නම් අත්හැරීමේ ශක්තියක් ඇති වෙනවා. යම් කිසි දෙයක් වෙනුවෙන් කැපකිරීමක් හෝ එහෙම නැත්නම් අත්හැරීමේ ශක්තියක් ඇති වෙනවා මේ තුන්වෙනි මාසෙදී. මේක ඇත්තටම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන, ඔයාව අලුත් කෙනෙක් කරන චේන්ජ් එකක් විදියට කියන්න ඕනේ. ඉතින් ෆයිනලි ඔයාට කියන්න තියෙන්නේ මේ රීඩින් එකේ හයිලයිට් එක එන්නේ මෙන්න මෙතනදී. ඒ කියන්නේ දෙවෙනි මාසයේ තිබුණු ව්‍යාකූල බව. එහෙම නැත්නම් හිතේ තිබුණු ගැටුම් සහගත තත්වයන් වලින් පස්සේ තුන්වෙනි මාසෙදී ඔයාට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන ලොකු පැහැදිලි බවක් සහ ලොකු අදහසක් ඔයාගේ හිතට එනවා. ඔයාගේ ජීවිතයේ ඉදිරි දිශාව ක්ලියර් වෙනවා. එහෙම නැත්නම් ඔයාට හිතා ගන්න බැරි විදිහේ අලුත් අවස්ථාවක් ඔයාට මේ කාලෙදී විවෘත වෙනවා. ඉතින් කියන්න ඕනේ ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ ඉදිරි ගමන ගැන හරිම විශේෂයි. ඒක ආදරණීය ආරම්භයකින් පටන් අරගෙන පොඩි අභියෝගයක් හරහා ගිහින් අවසානයේ ඔයාව ඉතාමත් පැහැදිලි සහ අලුත් දැක්මක් සහිත ලස්සන තැනකට රැගෙන යනවා. ඉතින් ෆයිල් නම්බර් 2 තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි මේ. ඉතින් ඔයාටම කියනවා ඔයාගේ අනාගතය ගැන දැනගන්න අවශ්‍යයි නම් පුංචි මුදලකට ඔයාට පුළුවන් WhatsApp message එකක් තියලා personal reading එකක් අරගන්න. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අමතක කරන්න එපා කමෙන්ට් එකක් තියලා යන්න. හරි. කවුද ඉන්නේ ෆයිල් නම්බර් 3 තෝරගත්තු අය? එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 3 තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද කියලා. ඔයා මේ රීඩින් එක බලන දවසේ ඉඳන් ඉදිරි මාස 3 ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 3 තෝරගත්තු ඔයාගේ ඉදිරි මාස 3 ඔයාට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාටම කියන personal reading එකක් අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ඊටාම පුංචි මුදලකට WhatsApp එකට message එකක් තියලා දින 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔයාටම කියලා reading එකක් අරගන්න. ඔයාගේ අනාගතය ගැන දැනගන්න. එහෙම නැත්නම් ඔයාගේ හිත දැවෙන ඕනම ගැටලුවකට. එහෙනම් ෆයිල් නම්බර් 3 තෝරගත්තු ඔයාගේ reading එක තමයි මේ. මේ reading එකේ එනර්ජි එක ගොඩක් දුරට ගොඩ ගැහිලා තියෙන්නේ ඔයාගේ දියුණුව growth එක අන් අයගේ සහයෝගය සහ ජීවිතයේ සමවරතාවය කියන කාරණාව වටා. අපි බලමු ඉදිරි මාස 3 ඔයාට කොහොම බලපායිද කියලා. පළවෙනි මාසය ගැන කතා කළොත් ඔයා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන ටීම් වර්ක් එහෙම නැත්නම් අලුත් සහයෝගීතාවයකට එකතු වෙන කාලයක්. ඒක ඔයාගේ රැකියා ස්ථානයේ ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිසක් එක්ක එකතු වෙලා කරන පොදු වැඩක් වෙන්නත් පුළුවන්. විශේෂම දේ තමයි මේ මාසෙදී ඔයාගේ තියෙන දක්ෂතාවය උපමට්ටම් කරගන්න වගේම අන් අය විසින් ඔයාගේ හැකියාවන් අගය කරන අවස්ථාවක් ඔයාට ලැබෙනවා.
ඉතින් ඔයා කරන වැඩේට නිසි ඇගයීමක් ලැබෙන කාලයක් තමයි මේ ඔයාගේ ඉදිරි මාස 3 පළවෙනි මාසය කියන්නේ. ඉතින් දෙවෙනි මාසය ගැන කතා කරොත් ඔයාගේ ඉදිරි මාස 3 මේ දෙවෙනි මාසය ගැන කතා කරන්නේ. ඉතින් දෙවෙනි මාසයේදී පොඩි පීඩනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ අදහස් එකිනෙකට ගැටෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තරංගකාරී බව ටිකක් වැඩි වෙන්න පුළුවන් කාලයක් තමයි ඔයාගේ ඉදිරි මාස 3 දෙවෙනි මාසය කියන්නේ. පොඩි නොසන්සුන්කාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. මොන දෙවෙනි මාසෙදී පොඩි නොසන්සුන්කාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණත් මතක තියාගන්න මේක తాවකාලික අභියෝගයක්. මේ තත්වය తాවකාලිකයි. ඉතින් මේක తాවකාලික තත්වයක්. ඒක සමහර විට අභියෝගයක් වෙන්නත් පුළුවන් ඔයාට එන. ඉතින් මේක ඔයාගේ දියුණුවේම කොටසක්. මේක අභියෝගයක් නිසා තමයි ඔයා තව දුරටත් ශක්තිමත් වෙන්නේ. ඉතින් ඔයාගේ ඉදිරි මාස 3 තුන්වෙනි මාසය ගැන බැලුවොත් දෙවෙනි මාසයට එනකොට ඔයාගේ ජීවිතයට නැවතත් සාමය සහ සමබරතාවය ලැබෙනවා. මීට කලින් මාසයේ තිබුණු පීඩනය නැති වෙලා ගිහිල්ලා විශේෂයෙන්ම මේ කාලයේදී ඔයාට කාගෙන් හරි උදව්වක් ලැබෙන්න පුළුවන්. ඒක මූල්‍යමය එහෙම නැත්නම් මානසික සහයෝගයක් වෙන්නත් පුළුවන්. ඒක ඔයාට මූල්‍යමය පැත්තෙන් එහෙමත් නැත්නම් මානසික පැත්තෙන් සහයෝගයක් වගේ උදව්වක් වෙන්න පුළුවන්. දීම සහ ලැබීම කියන දේ හරිම සමබරව සිද්ධ වෙනවා ඔන්න තුන්වෙනි මාසෙදී. ඔයාට ලැබිය යුතු දේ ලැබෙන ඉතාමත් සහනදායී කාලයක් තමයි මේ. ඔයා දෙන තරමටම ඔයාට ලැබෙන මාසයක් කියලාත් කියන්න ඕනේ මේ තුන්වෙනි මාසය කියන්නේ. ඉතින් මේ රීඩින් එකේ තියෙන විශේෂම පණිවිඩය තමයි ඔයා මුල් මාසයේ කරපු ඒ සහයෝගී වැඩ කටයුතු සහ දෙවෙනි මාසයේ මුහුණ දුන්න ගැටුම් හරහා ගිහින් අවසානයේදී ඔයාට ලැබිය යුතු නිසි ගෞරවය පිළිගැනීම සහ සාධාරණත්වය ඔයාට ලැබෙනවා කියන එක. ඉතින් ඔයා යම් කිසි ප්‍රශ්නයක ගැටලුවක හිටියනම් එහෙම නැත්නම් ඔයාට විසඳ ගන්න බැරි තව කෙනෙකුගේ උදව්වක් අවශ්‍යව හිටපු කාලයක ඔයා හිටියනම් ඉතින් මේ මාස 3 අවසානයේදී ඔයාට සහයෝගයක් වගේම අලුත් අවස්ථාවක් ලැබෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයා යම්කිසි දෙයක් බලාපොරොත්තුෙන් හිටියනම් ඔයාගේ ඒ බලාපොරොත්තුවට ලොකු ඉඩකඩක් ලැබෙනවා තුන්වෙනි මාසෙදී. ඔයාට ඒ බලාපොරොත්තු වුණ දෙයට අලුත් අවස්ථාවක් ඔයාට ලැබෙනවා තුන්වෙනි මාසෙදී. කියන්නේ ඔයාගේ ඉදිරි මාස 3 තුන්වෙනි මාසයේදී. ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ෆයිල් නම්බර් 3 තෝරගත්තු ඔයාගේ ඉදිරි ගමනේ පොඩි අභියෝග තිබුණත් අවසානයේදී ඔයාට ලැබෙන්නේ ස්ථාවරත්වය සහ ලොකු සහයෝගයක්. ඒ සහයෝගයත් එක්ක ඔයාගේ ජීවිතය හරිම ලස්සනට සමබර වෙනවා කියලා ඔන්න අවසන් වශයෙන් කියන්න පුළුවන්. ඉතින් පළවෙනි මාසයේ ඔයාට පළවෙනි මාසයේ ඔයාගේ හැඟීම් ඒ කියන්නේ ඔයාගේ අවංක හැඟීමෙන් එහෙම නැත්නම් වෙන අයගේ සහයෝගීත්වයෙන් කරන වැඩ කටයුතු සියල්ලක් එක්ක ඔයාට හොඳ මාසයක් තමයි ඉදිරි මාස 3 පළවෙනි මාසය කියන්නේ. ඉතින් ඒ වගේම දෙවෙනි මාසයේ පොඩි පීඩනකාරී තත්ත්වයන් ආවත් තුන්වෙනි මාසයේදී ඒ හැම දෙයක්ම ඉවත් වෙනා හොඳ සමබරතාවයකින් සහයෝගයකින් ඔයාට ඒ වගේම ඔයා බලාපොරොත්තු වුණු දෙයක් ඉෂ්ට සිද්ධ වෙන මාසයක් තමයි තුන්වෙනි මාසය කියන්නේ. ඉතින් මේ රීඩින් එක දුන්නේ ඊටාම කෙටියෙන්. ඉතින් ඔයාටම කියන ඔයාගේ අනාගතය ගැන හරි ඔයාගේ හිත දැවෙන වෙනත් ඕනම ගැටලුවකට හරි ඔයාට පර්සනල් රීඩින් එකක් ලබා ගන්න අවශ්‍යයි නම් මේ මම දාලා තියෙන WhatsApp නම්බරයට මෙසේජ් එකක් තියලා ඊටාම පුංචි මුදලකට දවස් 5ක වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාට පුළුවන් රීඩින් එක ලබා ගන්න. ඉතින් ගොඩක් ස්තුතියි රැඳිලා හිටියට.
ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්.